ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලුවා ගේම් එකක් ප්ලේ කරලා මනි එන් ගන්න පුළුවන් ඇප් එකක් ගැන රිවිව් එකක් දෙන්න කියලා. ඉතින් ඔන්න අද වීඩියෝ එකේ මම ඔයාලට කියන්න තියෙන්නේ සාර්ථකව ගේම් එකක් ප්ලේ කරලා අපේ අතට මුදල් ලබා ගන්න පුළුවන් විදිහ ඇප් එකක්. ඉතින් ඔයාලා දන්නේ නැති ගොඩාක් ඇප්ස් ගැන තියෙනවා. YouTube එකේ වීඩියෝස් බලුවොත් එහෙම ගොඩාක් ගේම් ප්ලේ කරලා සල්ලි ගන්න පුළුවන් එක තියෙනවා. ඉතින් ඔය වීඩියෝස් වල බලලා ගොඩාක් ප්ලේ කරන ගේම්ස් ගත්තාම එතන ගේම් එක ප්ලේ කරලා එතනින් PayPal එකට ඔයාගේ සල්ලි දානවා කියනවා. ඒත් ඔයාගේ PayPal එකට එන්නේවත් ඔයාගේ අතට ගන්න විදියක්වත් නැහැ. ඒ වගේම තමයි ඔයා දන්නේ නැති ගොඩාක් දිනට PayPal ඒව නැහැනේ. ඉතින් PayPal Binance මේ කිසිම දෙයක් නැතුව කෙලින්ම ඩිරෙක්ට් බැංක් එකට ගන්න පුළුවන් විදිහ එකක් තමයි අද වීඩියෝ එකෙන් මම මේ අරන් ඇවිල්ලා තියෙන ගේම් එක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඇවිල්ලා තියෙන ගේම් එක කරා ඔයාලට දවසට විනාඩි 15ක් 20ක් වගේ කාලයක් වැය කරලා නිකන් ඉන්න ගමන් මේක මේන් එක නෙමෙයි මං කියන්නේ අමතර කාලේ මොකක් හරි කරනවා වෙනුවට මෙන්න මේ වගේ ගේම් එකක් ප්ලේ කරලා ඉවරලා ඔයාලට හොඳ ගාණක් earn ගන්න පුළුවන්. ඒකෙත් විශේෂත්වය තමයි මේ කරාවා උපයන මුදල ඒකමම විනාඩි 5ක් 10ක් ඇතුළත ඔයාගේ බැංකුවටම ලබා ගන්නත් පුළුවන්. ඉතින් කිසිම Binance PayPal මේ වගේ කිසිම දෙයක් ඕනේ නැහැ. එහෙනම් ඉතින් තවත් කතා කරලා ඉන්න ඕනේ අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ යන්න කලින් මතක් කරනවා. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලන දෙයක් නෙමෙයි payment proof පෙන්නන්න කියලා. ඉතින් බය වෙන්න එපා වීඩියෝ එක අවසානයේ මම මගේ account එකේ මේ game එක play කරලා ඉවරලා ගන්න money ටික මම bank එකට transfer කරලාම පෙන්නනවා. ඉතින් එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තටම මේකේ payment එක දෙනවද නැද්ද කියලා. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මොනා කරන්නත් මුලින්ම අපි දැන් මේක account එකක් create කර ගන්න ඕන. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේක account එකක් කොහොමද හරියට හදාගන්නේ කියලා. ඉතින් මේකට අපි හදාගන්න app එක තමයි 1xbet කියන app එක. ඉතින් මේ 1xbet කියන app එකේ තමයි games ගණනාවක් තියෙනවා. මේ games ඕනම එකකින් ඔයා උපයන මුදල් ටික ඔයාලට ඒ වෙලේම ඔයාගේ බැංකුවට withdrawal කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ හින්දා මම මේ app එකෙන් මේ games ටික play කරන්න ඔයාලට තෝරගත්තේ. මොකද ඔයාලා අහලා තිබ්බනේ සාර්ථකව මුදල් earn කරලා ඒක අපේ අතට ලබා ගන්න පුළුවන් games සම්බන්ධ app එකක් ගේන්න කියලා. ඉතින් ඒකට හරියන app එක තමයි 1xbet එක. ඉතින් ඒකයි මම මෙන්න මේ app එක තෝරගත්තේ. ඉතින් මේකේ තියෙනවා live betting කරන්න පුළුවන් ඔයාලට sports වලට. අනිත් එක තමයි ඔයාලට මේකේ games play කරලා money හොයන්න පුළුවන්. අපි නේද ඉස්සල්ලාම බලමු ඊටමත් ඉක්මනට කොහොමද මේකේ account එකක් අපි හදාගන්නේ කියලා. ඉතින් මම පල්ලෙහා description එකේ පළවෙනි comment එකේ දාලා තියෙන link එක touch කරොත් එහෙම ඔයාලට පුළුවන් 1xbet එකේ official site එක open කරගන්න. ඉතින්ලා මේකට register වෙන්න ඕන. ඒ හින්දා මම මෙතන තියෙන මේ register කියන button එක click කරනවා. ඊට පස්සේ මෙතනින් එන පළවෙනි option එක click කරන්න ඕන. ඉතින් ඊට පස්සේ නම් ගොඩක් සරලයි. මෙතන හතරවෙනි option එක විතර වාගෙන් අහන්නේ පොඩි promo code එකක් ඇතුළත් කරන්න කියලා. ඉතින් ඔයාලට දැන් මෙතනට මම මේ පේන promo code එක ඇතුළත් කරගන්න ඕන. ඉතින් ඒකට හේතුව තමයි ඔයා දැන් මේ code එක ඇතුළත් කරලා ගිහිල්ලා ඔයාට යම් කිසි සල්ලි deposit කරන්න withdrawal කරගන්න මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් ඔයාට direct support එක ගන්න පුළුවන් මෙන්න මේ code එක හරහා ගිහින් තිබ්බොත්. ඉතින් මම පල්ලෙහා description එකේ පළවෙනි comment එකේ මේ code එක දාලා තියෙනවා. ඉතින් හරියටම වරද්ද ගන්න නැතුව ඒ විදිහටම ඇතුළත් කරලා යන්න. ඒතර ඔයාට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ පල්ලෙහා ස්කෝඩ් තුනට ටික් තුන දාගෙන හරිය ක්ලික් කරාට පස්සේ අපි මේ app එකට register වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට එනවා register කරද්දී ඔයා ඉස්සලම් රොබෝ කියන දෙක check කරන්න පොඩි කොටු ටිකකට මේ fill කරන්න එනවා. ඉතින් මෙතනින් bicycles කියලා ආවි මම ඒක select කරනවා. ඉතින් ඒ ටික හරියට select කරලා ඉවරලා මෙතන මේ verify කියන click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේක verify වුණා. ඉතින් ඊට පස්සේ මේක screenshot එකක් ගහලා තියාගන්න ඔයාගේ username එකයි password එකයි එන්නේ. මොකද මේක අනිවාර්යෙන් ඔයාගේ app එකට ඔයා වෙනත් phone එකකට log වෙන්න ගියත් ඔයාට අනිවාර්යෙන් මේ දෙක අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඊට පස්සෙත් ඔයාලට පොඩි වැඩක් කරන්න තියෙනවා. ඔයා මෙතනින් menu option එකට යන්න ඕන. ඉතින් menu option එකට ගියාට පස්සේ ඔයා උඩින් අර තියෙන personal profile click කරන්න ඕන. ඉතින් ඊට පස්සේ ඉස්සල්ලාම අහනවා ඔයාට මෙතන ඔයාගේ username එකක් add කරන්න කියලා. අපි යන ඉස්සල්ලාම username එකක් add කරලෙමු. ඉතින් මෙන්න මේක මේ add කියන බටන් එක click කරාට පස්සේ ඔයාට පුළුවන් මේකට username එකක් දෙන්න. ඉතින් මගේ නම හේෂාන් ඉඳන් මම හේෂාන් දෙනවා. ඉතින් දීලා save කරද්දී ඔයාට පේනවා ඇති දැන් මෙතන save කරන්න බෑ. ඒකට හේතුව හේෂාන් කියලා තව account එකක් තියෙනවා. ඒ හින්දා මම නමට තව අකුරක් දානවා. එතකොට හරි. ඊට පස්සේ ඔයාලා මේ fill in personal data තියෙන්නේ. අන්න එක click කරලා ඉවරලා ඉස්සල්ලාම ඔයාගේ personal data ටික දෙන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ මුල් නම, ඔයාගේ ඊට පස්සේ අවසාන නම, ඔයාගේ මැද නමක් තියෙනවා නම් ඒ නම. ඉතින් මැද නමක් නැත්නම් ඊළඟ option එකට ඔයාලට යන්න පුළුවන්. ඒකෙන් අහන්න ඔයාගේ birthday එක. ඉතින් ඊට පස්සේ අහනවා ඔයා ඉපදුන තැන, ඔයාගේ ජාතිකත්වය තියෙන්නේ කොහෙද, ඔයාගේ city එක මොකද්ද, මේ වගේ පොඩි personal data ටිකක් අහන්නේ. ඉතින් මේ ටිකට ඇත්තම දේවල් ටික ඔයා පුරවන්න. මොකද අනිවාර්යෙන් ඒ ටික අත්‍යවශ්‍ය වෙන හින්දා. ඉතින් ඊට පස්සේ මෙතන මේ phone number කියලා තියෙන්නේ අන්න ඒක click කරලා ඉවරලා මෙතනට ඔයාගේ phone number එක add කරන්න ඕන. ඉතින් ඒක දීලා ඉවරලා next කරාට පස්සේ ඊට පස්සේ නවා ඔයාගේ phone number එක මෙතන ඉස්සල්ලා වගේ verify කරන්න කලින් I am not a robot කියන එක tick එක දාගෙන ඉවරලා මෙතනින් එන මේ පින්තූර ටික select කරන්න ඕන ඉස්සල්ලාම. ඉතින් ඔයා මේ පින්තූර හරියට select කරලා verify කරා නම් ඔයා දැන් ওই දුන්න mobile number එකට ඔයාට code එකක් එනවා. ඉතින් අන්නේ OTP code එක ඔයා මෙතනට ඇතුළත් කරගන්න ඕන. ඔයාට පේනදී මගේ code එක ආවා. ඔන්න දැන් මම ඒක type කරගෙන මෙතන verify දුන්නා. ඊට පස්සේ ඒ විදිහටම ඔයාලා මෙතන තියෙන මේ email එකත් add කරලා ඉවරලා අර විදිහටම send code click කරලා මෙතන verify කියන I am not එකට දාලා ඉවරලා robot එකේ ඕනකල pictures ටික select කරලා අර විදිහටම ඔයාගේ දැන් email එකටත් code එකක් එයි. ඉතින් අන්න ඒ විදිහටම ඔයාට email එකක් මෙතනට verify කරගන්න ඕන. ඉතින් ඒක දුන්නා නම් මේ වෙනකොට ඔයාගේ account setup එක complete.
ඉතින් ඔන්න දැන් account එක නිවැරදිව හදාගත්තා නම් ඔයාට ඊළඟ පියවරේදී තියෙන්නේ මේක ඔයා ඉස්සල්ලාම වගේ account එක top up කරගන්න ඕන. ඉතින් top up කරගන්නවා කියන්නේ මොකද්ද? ඔයා ඉස්සල්ලාම දැන් මේක ඔයාටම කියලා 1xbet account එකක් හදාගත්තානේ. අන්නේ account එක ඔයා මේක දැන් ඉස්සල්ලාම recharge කරගෙන ඉන්න ඕන. ඉතින් මේක සල්ලි deposit කරනවා කිව්වම ඩොලර් ගණන් ඒ වගේම ලොකු ගණන් එහෙම නෑ. රුපියල් වලින් ගත්තොත් එහෙම ඔයාට මේක රුපියල් 20 දැන් මේක deposit කරන්න පුළුවන්. රුපියල් 20 100 රුපියල් 500 එතනින් එහාට ඇතිතරම් ඔයාට මේක deposit කරගන්න පුළුවන්. ඉතින් මේකට සල්ලි deposit කරනවා නම් ඊටම සාර්ථක ක්‍රමයකට තියෙන payment agent කෙනෙක් කරා කරන එක. මොකද ඕනනම් අපිට මේකේ deposit කියන option එකට ගිහිල්ලා එතනින් bank සරහායම මේකට ඕනනම් deposit කරන්න පුළුවන්. ඒ සමහරලාට payment hold වෙනවා, සමහරලාට account numbers වැරදෙනවා. ඉතින් මං හිතුවා payment agent කෙනෙක් කරාම මං කලින් වීඩියෝ එකේ ඔයාලට හඳුන්වා දුන්න කෙනාමයි. ඉතින් payment agent කෙනෙක් කරා මේක කරොත් එහෙම ඊටම සාර්ථකව විනාඩි 5-10ක් ඇතුළත ඔයාලට මේක ඉක්මනින් කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම payment agent කෙනෙක් කරා තමයි කරලා පෙන්නන්නේ. එහෙනම් අපි බලමු මේ payment agent හරහා කොහොමද නිවැරදිව අපි මේකට සල්ලි deposit කරගන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් මතක් කරලා ඉන්න ඕන මේකට සල්ලි deposit කරනවා නම් අනිවාර්යෙන් රුපියල් 500කට වැඩියෙන්වත් deposit කරගන්න. මොකද දැන් මෙයාට කියලා රුපියල් 20ක් 100ක් deposit කරන්න පුළුවන් වුණාට දැන් මගේ වීඩියෝ එක බලලි වෙලා 100ක් 200ක් 300ක් එක දිගට යාට කිව්වොත් එimhe deposit කරන්න කියලා රුපියල් 100 රුපියල් 200 මේ වගේ දාන්න කියම කරදරයිනේ. ඉතින් එක සැරේ රුපියල් 500ට වැඩියෙන් දාගන්න රුපියල් 500ක් දාගත්ත කියන්නේ ඔයාලට ගේම් එක ප්ලේ කරද්දි 500ම දාන්න ඕනේ නැහැ. රුපියල් 20 20 නැත්නම් රුපියල් 100 100 මේ වගේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් පළවෙනි සැරේට අර ඩිපොසිට් එකක් දාගද්දි මෙයාට කියලා එක සැරේ රුපියල් 500ක් වගේ දාගන්න. ඉතින් ඉස්සල්ලාම ඔයාලට කරන්න තියෙන 0.78 50යි 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 5. මෙන්න මේ නම්බර එක සේව් කරගන්න. ඉතින් මෙන්න මේක තමයි 1xbet agent ගේ නම්බර එක. ඉතින් අන්න එක සේව් කරගත්තා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙයාට මැසේජ් එකක් දාන්න hi කියලා. ඉතින් දාපු ගාම මේකේ auto reply එකක් එනවා. ඔයාලට LOLC bank number එකක් වගේම commercial bank number එකක්. ඒ වගේම තමයි ඔයාලට තියෙනවා නම් එහෙම IP account එකක්. ඒකට අදාළ එකකුත් easy cash number එකකුත්. ඉතින් දැන් ඔයා ඉස්සල්ලාම කරන්න ඕන මේ ටික බලලි වෙලා ඔයා දැන් මෙතනින් back වෙන්න. back වෙලා යන්න ඔයාගේ 1xbet account එකට. account එකට ගිහිල්ලි වෙලා මෙතනින් menu option එකට යන්න. ඉතින් එතනට ගියාට පස්සේ ඔයාලට පේන ඇති personal profile කියලා උඩ ID එකක් තියෙනවා නේද number එකක්. අන්න ඒකේ screenshot එකක් ඔයා ගහගන්න. හරි. දැන් මෙන්න මෙතනින් ඔයා දැන් ආයෙ back වෙන්න. back වෙලා දැන් ඔයා WhatsApp එකට යන්න. WhatsApp එකට ගිහිල්ලි වෙලා ඔයාගේ අර account number එක තියෙනවා නේද ID එක. අන්න ඒක ඔයා මෙතන type කරනවා 1xbet එක ID එක. ඉතින් ඊට පස්සේ උඩ තියෙන මුදල් ගෙවීම ක්‍රම ඕන එකකට ඔයා මෙයාට සල්ලි දාලි වරලා ඔයාට පුළුවන් අන්න ඒකේ receipt එකක් හරි screenshot එකක් හරි දාන්න. ඉතින් මං easy cash දාපු හින්දා මං එයාට රුපියල් 500ක් easy cash කරා කියලා ඒකේ screenshot එක දැම්මා. ඉතින් විනාඩි 10කින් බලද්දි මගේ account එකට රුපියල් 500 වැටිලා. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ කොච්චර ලේසිද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ account එකක් අපිට මේ payment agent කෙනෙක් කරා top up කරගන්න තියෙන්නේ. ඉතින් bank එකකට ගිහිල්ලි වෙලා receipt පුරවලා ATM වලින් ඕවා දාලා මොකක් හරි උතන වැරදීමක් හරි වුණොත් එහෙම ආයෙ ඔක payment එක hold වෙලා එන කරදර ගොඩක් නේ. ඉතින් මේ වගේ කෙනෙක් කරා කරන්නේ ගොඩක් ලේසි. අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා මේ සල්ලි deposit කරාට පස්සේ පැය භාගයක් ඇතුළත මෙයාට අනිවාර්යෙන් receipt එක යවන්න ඕන වගේ ID එකත් එක්ක. මොකද පැය භාගයකට වැඩියෙන් ගියාම මෙයා පිළිගන්නේ නැහැ. ඒකට හේතුව තමයි සමහර අය fake receipt හදලි වෙලා මෙයා ආරා මුදල් ගන්න ගින් තියෙනවා. ඒ හින්දා ඒ වගේ වංචා නවත්තන්න ඉඳලා තමයි කියලා තියෙන්නේ පැය භාගයක් ඇතුළත දාන්න කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයා සල්ලි deposit කරාත් එහෙම පැය භාගයක් කියන්නේ ලොකු කාලයක් නේ. ඉතින් ඔයාට පුළුවන් පොඩි screenshot එකක් ගාලා එයාට දාලා තියන්න. දාලා ID එකත් එක්ක දාන්න. එතකොට ඒක දැක්ක ගමන්ම ඔයාට අනිවාර්යෙන් deposit කරනවා. ඉතින් ඔයාලා මෙතනින් menu කියලා option එකක් තියෙනවා නේද යටම. ඔයාලට පේන ඇති පස්වෙනි තියෙන option එකක් menu කියලා. මෙන්න මේක ඔයාලා click කරන්න ඕන. හරි. ඒ click කරාට පස්සේ එතනින් ඔයාලා යටටම යන්න ඕන. ඊට පස්සේ ඔයාලට පේන ඇති mobile application කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක app එක ඔයාගේ smartphone එකට download කරගන්න. ඉතින් ඔයාගේ phone එක iPhone එකක් වුණත් Android phone එකක් වුණත් ගැටලුවක් නැහැ. මෙයාලා දෙකටම ඕන කරලා links දෙක දීලා තියෙනවා. ඉතින් මගේ phone එක Android phone එකක් ඉඳන් මම මෙතන මේ Android කියලා දෙන කොළ පාට බටන් එක click කරනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් download anyway දුන්නාට පස්සේ ඔයාගේ smartphone එකටම මෙන්න මේකේ application එක download වෙනවා. ඉතින් මේක download වෙන්නේ application එකක් විදිහට app එකක් විදිහට නෙමෙයි. අපි ඒක app එකක් කරගන්න ඕන. දැන් බලමු මේක app එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේන ඇති notification bar එකෙන් දැන් මට පේනවා මේක download වෙලා තියෙන්නේ. ඉතින් ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ phone එකේ තියෙන my files open කරන්න ඊට පස්සේ ඔයාලට පේනවා download යටතේ තියෙනවා 1xbet APK කියලා. ඉතින් මේක touch කරලා ඊට පස්සේ file manager ඉතින් එතනින් ඔයාලට පොඩි ටික එකක් දාගන්න තියෙනවා. ඒක දැම්මට පස්සේ install කියන click කරපුවාම ඔයාගේ smartphone එකට මේකේ app එක install වෙනවා. ඉතින් අහනවා මෙතන install කරන්නද කියලා. install දුන්නාට පස්සේ ඔන්න දැන් app එක install වෙනවා. ඉතින් ඔයාලට පේනදී app එක install වෙලා ඉවරයි. ඉතින් දැන් ඔයාත් මෙන්න මේ විදිහට සල්ලි deposit කරගත්තා නම් ඊළඟට අපිට තියෙන්නේ මේකේ game එක play කරන්න. දැන් අපි බලමු මේ game එක play කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ 1xbet එකේ 1x game කියන යටතේ ඔයාලට games ගණනාවක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් මම අද පෙන්වන්න හිතාගෙන crash කියන game එක කරා ඉතින් මේ crash කියන game එක කරා ගොඩක් දෙනෙක් වැඩි මත ටිකක් ගිහින් දිනා. ඒකට හේතුව තමයි සමහරු මේක හරි method වර්ගයක් තියෙනවා. මේ method ටිකෙන් පිට ගියොත් එහෙම අනිවාර්යෙන් මේ game එක පරදිනවා. ඉතින් මේ game එක play කරද්දී අනිවාර්යෙන් මතක තියාගන්න හරි method වර්ගයක් තියෙනවා. අන්නේ method වලින් පිට ගියොත් තමයි මේ game එක හරියට play කරගන්න බැරි. ඉතින් අන්නේ game එක play කරන්න පුළුවන් හොඳ. ඒ කියන්නේ හරි method වර්ගයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමයට අනුව දැම්මොත් ඔයාලට කිසිම වෙලාවක පරදින්නේ නැති විදිහේ. ඉතින් අන්නේ ටිකත් එක්ක කියලා දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක ස්ටාර්ට් කරලා තියෙන්නේ. එහෙනම් අපි දැන් වීඩියෝ එක පටන් අරගෙන දැන් එන අපි යමු game එකට. දැන් මම ඔයාලට කියලා දෙන්නම් අන්නේ method වලට අනුව කොහොමද මේකෙන් හරියට profit එක